JCB එක වැඩට යන්න කලින් අපි උදේට අනිත් පාරෙන් බලන්න ඕන හුලන් තියෙදි කියලා. ඔහොම ටයර් එකට තට්ටුවක් දැම්මා. ටැංකිය තෙල් ප්‍රමාණයත් අපිට තට්ටු කරාම හිතා ගන්න පුළුවන් හරිද? ඔහොම තට්ටුවක් දැම්ම ඉස්සරහ ටයර් ටිකට. ඔහොම බලාගෙන ඔයිල් බේරලා තියෙද ඒක බලාගෙන ඉවරලා අපි කෙලින්ම යනවා ආයි ඊළඟ පැත්තට ටයර් ටිකට තට්ටුවක් දානවා. ඒක නම් හුලම් පොඩ්ඩක් අඩුයි වගේ. ඔහොම ලොකු ටයර් එකකට තට්ටුවක් දැම්මා. දැන් අපි යන්න ඕනේ බොනට් කවරේ අරලා එන්ජින් ඔයිලුයි වතුරේ හැම බලන්න. හරිද? ඔහොම නැග්ග බොනට් කවරේ ඇරියා තනින්. ඇතුලේ තියෙන ලොක් එකක් ඒක අදින්න ඕනේ මම ඒක ඔයාලට පෙන්නන්න බැරි වුණා. ඕක තමයි ජීල් ඔයිල් හරිද? මම කලින් බලලා තියෙන්නේ හින්දා ඉතින් ආයෙ ඔයාලට පෙන්නන්න යන්නේ නැහැ. ජීල් ඔයිල් ටික බලුවම ඔය තමයි බ්‍රේක් ඔයිල් හරිද? බ්‍රේක් එකේ ඔයිලුත් අවුලන්නේ නැහැ. ඔක තමයි කූලර් තියෙන්නේ. කූලරුත් තියෙනවා අවුලන්නේ නැහැ. ඊට පස්සේ එන්ජින් ඔයිල් තියෙන්නේ ආ පැත්තේ එන්ජින් ඔයිල්. කූර තියෙන්නේ ආ පැත්තේ. අර තියෙන්නේ ලාවට පේනවනේ. ඒ කූරත් ඇදලා බලන්න ඕනේ මම කලින් බලලා තියෙන්නේ හින්දා තින්නේ ආ එළියටම ගන්න නැහැ. ඒ ටිකත් බලනවා. අවුලන්නේ නැහැ. ඒ ටිකත් එහෙම බලලා වෙලා මේ බලන්න ඕනේ තා ඔයිල් ලීක් වෙනවා තියෙන්නේ වටේ පිටේ පොඩ්ඩක් හොඳට බලන්න ඕන. නැත්තම් වැඩ ගිහිල්ලා කඩුවෙන් පස්සේ පාවෙනවනේ. ඒ හින්දාම බැලුවා. බලන්න ඉවර වෙලා ඉතින් බලන්න ඕනි හොඳට. එයා බිල්ඩර් එකක් තියෙනවා කළු පාට ලෝගෙඩි එයා බිල්ඩර් එක හොම බල්ට් කවර් එක හොවා. මැෂින් එක පොඩ්ඩක් ඩස්ට් වෙලා තියෙන්නේ මේ දවස්වල වැඩත් එක්ක මේ අස් කරන්න ඕනේ නැහැ ගෝලයක් නැහැ. ඔහොම ආඩි වුණා ෂීට් එකේ. හරිද? ඔය තමයි ලයිට් එක. ඒ තමයි ස්විච් එකක් තිබ්බේ ස්විච් එක පිච්චි ලයින් කරා ඒත් ලයිට් ස්විච් එක. හරිද? ඔය තමයි ෆෝර් වීල්. ඔය පැත්තට කරගෙන ෆෝර් වීල් ඔය පැත්තට ටූ වීල් පාරේ යන්නේ මේ විදිහට. ඔන්නෝම තමයි සිද්ධිය වෙන්නේ ඉතින්. ඔයාලට තා මොනවා හරි දැනගන්න ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම රිප්ලයි වීඩියෝ එකක් දෙන්නම්. ඔය තමයි කරන වැඩේ. ඔබ ඉස්සරහට දැම්මම ඉස්සරහට යනවා. හරිද? පාසල කරාම පාසල මැද නියුටන් ඔක ජියර් පොල්ල ඔය සබ් එකක් තේල් දෙන කම්මැලින් ඉතින් තනිය වැඩ කරද්දී ඔය ඉස්සරහ වැඩ කරන ලිවර් ටික හරිද ඔක පස්සට කරාම ඉස්සරහට කරාම ඔය මල්ටි ලිවර් එක ඔහොම අපි හැරෙමු පස්ස පැත්තට පිටිපස්සේ මොනවද තියෙන්නේ බලමු හරිද පොඩ ඩස්ට් වෙලා තියෙන්නේ මේ දවස්වල ඉතින් දන්නවනේ වැඩත් එක්ක හොඳටම බිසි වෙලා තියෙන්නේ. ඔහොම පිටිපස්සට හැරුණා. හැරිලි වෙලා ඩෑෂ්බෝඩ් එක බලමු අපි. ඔය තමයි ස්විච් එකේ අතුර. ඔක ඔන් කරාම තමයි ඉතින් පොඩ්ඩක් ඔන් කරලා තියන්න ඕන ඩීසල් පිරෙන්න හරිද? AC ස්විච් තියෙනවා. ඩයමීටර් එක තියෙනවා. පොඩ ඇතුළේ ඩස්ට් වෙලා තියෙන පිළිද වැඩක් කරද්දි හෝස් එකක් ගිහිල්ලා එහෙම අතුරු ටික ඇතුලේ මල්ලට දැම්මෙත් නෑනේ. SRS ස්විච් එක ඔන් කරන් පස්සේ වලවල් පාරවල් වල යද්දි දැනෙන්නේ නැති වෙන්න යන්න පුළුවන්. ඊට පස්සේ ලයිට් තියෙනවා. අර ස්විච් එක ඔන් කරාම අර සමනලයේ තියෙන අර කඳ ලොකු කඳ ගන්න පුළුවන්. එහාට මෙහාට කරන්න පුළුවන් කඳ. හරිද? එතකොට කොට්ට වලින් අල්ලන් ඉන්න එක බුරුල් කරනවා. හරිද? ඔයාලට තේරෙන්නේ නැද්ද තියෙනවා අහන්න අනිවාර්යෙන් මම කියලා දෙනවා. අපි වීදුරු වර්ගම නැත්තම් දාඩිය ඇතුළේ රස්නේ AC එක කැඩලා තියෙන්නේ. වීදුරු වැරියා හරිද? ඔන්න තමයි වෙන්නේ සිද්ධිය. හරිද? ඔයාලට මම රිප්ලයි වීඩියෝ එකක් තාම එවන්න අනිවාර්යෙන්ම. අපි ස්ටාර්ට් කරගමු මැෂින් එක. ස්ටාර්ට් කරලා ඉන්න චුට්ටක් තියන්න ඕනේ.